තෙරුවන් සරණයි. සුබ දවසක් වේවා සියලුම දෙනාට. අද දවසේ ගෙනෙන උතුම් ධර්ම දානමය දහම් පණිවිඩය සර්පයින් හා භූමි තෙල් ගැසීම. ලංකාවේ සාමාන්‍ය සිරිතක් තමයි ගැරඬියෙක් දැක්කත් භූමි තෙල් ගහලා එළවා දැමීම. නමුත් මේක සර්පයාට අපේ ඇඟට ඇසිඩ් වක් කිරීමට සමානයි. සර්පයින්ගේ පිටත වැස්ම තියෙන්නේ කොරපොතු වලින් හැදිලා. මේ කොරපොතු හැදිලා තියෙන්නේ කෙරටින් කියන ප්‍රෝටිනයෙන්. එනිසා මේකට භූමි තෙල්, පෙට්‍රල්, ඩීසල්, තිනර් වගේ ඕනම දෙයක් දාපු ගමන් ඒකත් එක්ක ප්‍රතික්‍රියා කරන්න ගන්නවා. ඒක සර්පයාට ගොඩාක් වේදනාකාරී. ගොඩාක් වෙලාවට වේදනාවෙන් දින ගණනක් දුක් විඳලා මැරෙන එකයි වෙන්නේ. ගොඩාක් සර්ප වර්ගවල හම ඉතාම මෘදුයි. අපිට ගොරෝසුවට අහු වුණත් මියුකස් ස්‍රාවය වෙන සමක් තියෙන්නේ භූමි තෙල් ගැරඬි හමට විතරක් නෙමේ. හම හරහා මස්වලට ඇතුළු වෙලා කොඳු නාරටියට පවා උරා ගන්නවා. ගැරඬියාට වෙන දේ තේරුම් ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි තමන්ගේ ලිං කේන්ද්‍රයේ ඉදිරි කොටසේ සීස්න මුණ්ඩය හෝ යෝනි විවරයේ බැටරි ඇසිඩ් ටිකක් ගාගෙන බලන එක. දැන් හිතන්න ඒ දැනෙන වේදනාව. වගේ 4 ගුණයක් වේදනාවක් සල්ෆියුරික් අමිලය මියුකස් සහිත ලිං කේන්ද්‍රයේ කෙළවර හරහා උරා ගන්නා තරම්ම වේගයෙන් භූමි තෙල් ගැරඬියා තුළට ඇතුළු වෙනවා. නමුත් ස්නායු සංවේදනය 4 ගුණයක් වැඩියි. අන්න ඒ වේදනාව තමයි ඌට මුළු ඇඟ පුරාම දැනෙන්නේ. මිනිස්සු වන අපේ ස්නායු පද්ධතිය දැඩි වේදනාවකදී හිරිවැටෙනවා. හැබැයි ගැරඬියාට එහෙම නැතුව දිගටම වේදනාව දැනෙනවා. අපි වේදනාවකදී කෑ ගහනවා. ඒ සඳහා මොළය ක්‍රියාත්මක වෙනකොට වේදනාව යම් තරමකට අඩු වෙනවා. මේ කිසිම පිහිටක් ගැරඬියාට නැහැ. තව දෙයක් ගැරඬියා පොළවේ කම්පන තේරුම් ගන්න යොදා ගන්නා පද්ධතිය අපට කරන්ට් වැදුනාම වගේ සම්පූර්ණයෙන්ම විකෘති සංඥා නිකුත් කරන්න ගන්නවා. දඟලලා ඇඹරෙන්නේ අමාරුවට විතරක් නෙවෙයි මාංශ පේශි පාලනය ගිලිහෙන නිසා. භූමි තෙල් වලින් ඌගේ ස්නායු වල රසායනික විකෘති වෙලා කරන්ට් වැදුනා වගේ ගැහෙන්න ගන්න නිසා අදහන ආගම මොක වුණත් නිරාගාමික වුණත් කවදාවත් මේ පව්කාර කාලකන්නි වැඩේ කරන්න එපා. ඇත්තටම ගැරඬියාව දෙපැත්තෙන් අල්ලා බ්ලේඩ් වලින් කපලා පිච්චුවත් ස්නායු පිහිටන විදිහ නිසා ඒ තරම් වේදනාවක් ඌට දැනෙන්නේ නැහැ. සර්පයන් මරන්න කියලා මම කවදාවත් කියන්නේ නෑ. සර්පයින් පිළිබඳව ඇති නොදැනුවත්කම, මිනිස් බලපෑම්, නාගරිකකරණය, වරදවා හඳුනා ගැනීම වැනි බොහෝමයක් හේතු නිසා බහුතරයක් සර්ප විශේෂ වඳ වී යාමේ අවදානමකට ලක් වී හමාරයි. ඒ නිසා ඔබත් හැකි අයුරින් අපේ සර්පයින් සුරැකීමට දායක වන්න. උතුම් සම්මා සම්බුදු සරණයි සියලු දෙනාටම. මෙම ධර්ම දානමය දහම් පණිවිඩය අනුමෝදන් කරමි. අනුමෝදන්ම වේවා. සාදු සාදු සාදු.